සුබ දවසක් කාලට එනදාගේ මන්දත් ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඉතින් අද මම අරගෙන ආවේ විනාඩි 10ක් වගේ පොඩි කාලයකින් හදාගන්න පුළුවන් ගෝදම්බ රොටි සහ බිත්තර රොටි රෙසිපි එකක්. මේක හදාගන්න ඔයාලට පිටි අනන්න ඕන නැහැ, නීට් කරන්න ඕන නැහැ. ඕනම කෙනෙක්ට හිතන ගමන් වරදින්නේ නැතුව කඩෙන් ගෙනාවා වගේම ලස්සනට රසට ගෙදරදීම හදාගන්න පුළුවන්. ඉතින් අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා. මුලින්ම මම භාජනයකට පාන් පිටි මෙෂරින් කප් එකක් දාගන්නවා. මෙෂරින් කප් නැති අය පීරිසි අඬු කෝප්පෙන් මැනලා දාගන්න. ඒකට මම රසානුව ලුණු කුඩු ටිකක් සහ සීනි තේ හැඳි භාගයක් දාගන්නවා. ඊළඟට පිටි මැනපු කෝප්පෙම එකක් මම වතුර එකතු කරගන්නවා. වතුර දාගද්දී ටික ටික දාගෙන කලවම් කරගන්න. මොකද එක පිටි වලට අල්ලන වතුර ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන් නිසා මේ විදිහට වතුර ටිකෙන් ටික එකතු කරගන්න ගමන් පිටි කැට නැති වෙනකන් හොඳට කලවම් කරගන්න. නැත්නම් ඔයාලට එකපාරින්ම බ්ලෙන්ඩර් කප් එකට මේ අමුද්‍රව්‍ය ඔක්කොම එකතු කරගෙන බ්ලෙන්ඩ් කරලා පෙරලා අරගෙන ඔයාලට මේ ගෝදම්බ රොටි හදා ගන්නත් පුළුවන්. මේ වගේ පිටි කැට නැති වෙනකන් හොඳට මේක මිශ්‍ර කරගන්න. ඔයාලගේ මිශ්‍රණය පිටි කැට තිබුණොත් මේක හොඳට පෙරලා අරගන්න. මෙන්න මේ ගානට තමයි මිශ්‍රණය එන්න ඕන. මීට වඩා උකු මිශ්‍රණයක් ඔයාලට ආවොත් ආයෙත් වතුර චුට්ටක් එකතු කරගෙන කලවම් කරගන්න. දැන් අපේ මිශ්‍රණය හරි. මේ ගමම ඔයාලට රොටි ටික හදා ගන්න පුළුවන්. මුලින්ම මම පෑන් එක මේ විදිහට රත් වෙන තියලා මේ වගේ බ්‍රෂ් එකකින් පෑන් එක පුරාම තෙල් ටිකක් ගා ගන්නවා. මේ වගේ බ්‍රෂ් එකක් නැති කෙනෙක් නම් පිරිසිදු පොඩි රෙදි කෑල්ලක් අරගෙන මේ විදිහට පෑන් එක පුරාම තෙල් ටිකක් ගා ගන්න පුළුවන්. ඊළඟට ඔයාලා මේ විදිහට හැන්දක් දාගෙන පෑන් එක වටේම මේ විදිහට ලස්සනට කරකව ගන්න. මේ රොටි ටික අඩු ගින්දරේ තමයි හදා ගන්න ඕනේ. ගොඩක් ගින්දර වැඩි කරගන්න එපා. එතකොට රොටි ටික පිච්චිලා යයි. මෙන්න මේ විදිහට රොටි එකේ උඩ අමු ගතිය නැති වෙද්දී ආයෙත් මේකේ උඩින් පොල් තෙල් ටිකක් ගා ගන්න. ඉතින් මේ විදිහට රොටි එක පුරාම තෙල් ටිකක් ගාගෙන මම මේ ගෝදම්බ රොටි එක අනිත් පැත්ත හරව ගන්නවා. මේ රොටි එක අනිත් පැත්ත හරව ගත්තට පස්සේ ආයෙත් කලින් වගේම තෙල් ටිකක් ගා ගන්න ඕන. මේ විදිහට දෙපැත්ත හරව මේ රොටි එක පුච්ච ගන්න. මෙන්න මේ ගානට දෙපැත්තම ලස්සනට පිච්චුණාට පස්සේ ඔයාලට මේ ගෝදම්බ රොටි එක ලිපෙන් අයින් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහටම ඔයාලා ඉතුරු රොටි ටිකත් හදා ගන්න. මම දැන් ඔයාලට බිත්තර රොටි එකක් හදාගන්න විදිහ පෙන්නන්නම්. බිත්තර රොටි එක හදාගනිද්දිත් කලින් විදිහටම ඔයාලා රොටි එක හදාගන්න. කලින් වගේම රොටි එකේ උඩ මේ විදිහට අමු ගතිය ගියාට පස්සේ ඔයාලට පුළුවන් මේ විදිහට ආයෙත් තෙල් චුට්ටක් ගා ගන්න. තෙල් ගාගත්තට පස්සේ ඔයාලා මේ රොටි එක අපව අනිත් පැත්ත දාගන්න. මම මේ වෙලාවේදී බිත්තරයක් එකතු කරගන්නවා. මම මේ බිත්තරේට කෑලි මිරිස් රසානුව ලුණු කුඩු දාගෙන කලවම් කරගෙන තියෙන්නේ. ඔයාලට කැමති නම් මේකට කැරට් පොඩිවට ග්‍රේට් කරගෙන වගේ එකතු කරගන්නත් පුළුවන්. බිත්තර එකතු කරගත්තට පස්සේ ඔයාලට මේක කැමති හැඩයකට නමා ගන්න පුළුවන්. ඊට පස්සේ ආයෙත් මේ විදිහට දෙපැත්ත දාගෙන හොඳට පුච්ච ගන්න. ඉතින් මේ විදිහට ඉතුරු බිත්තර රොටි ටිකත් හදා ගන්න. මම දැන් ඔක්කොම රොටි ටික හදාගෙන ඉවරයි.
මම ගත්ත පිටි ප්‍රමාණය මම මේ ප්‍රමාණය රොටි 12ක් හදාගත්තා. ඔයාලට මේ ගෝදම්බ රොටි ඕනම කරි එකක් එක්ක කන්න පුළුවන්. ඉතින් ඕනම වෙලාවක හරිම ලේසියෙන් වැඩි වෙලාවක් යන්නෙත් නැතුව කඩේ වගේම ලස්සනට රසට මේ වගේ ගෝදම්බ රොටි, බිත්තර රොටි ඔයාලටත් දැන් හදාගන්න පුළුවන්. මේ ගෝදම්බ රොටි වලින් ඔයාලට කොත්තු උනත් හදාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකත් ප්‍රයෝජනවත් වෙයි කියලා. අද වීඩියෝ එකටත් කැමති නම් ලයික් කරන්න, ඔයාලගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. මේ වගේ වීඩියෝ දිගටම බලන්න අපේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් තවත් රසවත් වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු.